හරිම ලස්සනයි. ඉතින් අදත් අපි යනවා තවත් ලස්සන තැනක් බලන්න. හැබැයි මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඇත්තටම අද අපි යන්නේ ඔමාන් වලට. ඔමාන් වල තියෙන ලස්සන 12 පාරකින් පොඩ්ඩක් නාලා දවසම ගත කරලා එන්න හිතාගෙන තමයි අපි යන්නේ. ඉතින් වැඩි විස්තර අපි කතා කරමු යන ගම. ඉතින් ඔයගොල්ලෝ දැනන් හිටියද මේ UAE රාජ්‍යය ඇතුලේ ඔමාන් රාජ්‍යයට අයිති පොඩි කොටසක් තියෙනවා කියලා. ඉතින් අද අපි යන්නේ අන්නේ ඔමාන් රාජ්‍යයට අයිති ඒ කොටසට. ඒකට කියන්නේ අල් මදා කියලා. ඉතින් අපිට UAE ඉඳන් අල් මදා වලට යන්න, ඒ කියන්නේ ඔමාන් රාජ්‍යයට අයිති ඒ කොටසට යන්න වීසා ගන්න ඕනෙත් නැහැ. දැන් මේ අපි පහු කරන්නේ දුබායි ඉඳන් අල් මදා යනකොට අපිට හම්බ වෙන දුබායි වල දිගම ටනල් එක, අල් රුත් ටනල් එක. ඉතින් සඳහන් වෙලා තිබුණු විදිහට මේක කිලෝමීටර් 1.3ක් විතර දිගයි. ඉතින් මේක පිහිටලා තියෙන්නේ දුබායි ඉඳන් කොරෆකාන් යන රෝඩ් එකේ. She blooms in barren soil beneath the blazing sun. Her eyes like pools reflecting what we've become. A fragile beauty in this rugged expanse. With every step she takes a chance. ඉතින් මේ තියෙන්නේ UAE රාජ්‍ය. ඉතින් මේ පේන්නේ UAE රාජ්‍ය ඇතුලේ ඕමාන් රාජ්‍යයට අයිති අල් මදා කියන කොටස. ඉතින් විශේෂය කියන්නේ මේ අල් මදා කියන කොටස ඇතුලේ නෝවා කියලා UAE රාජ්‍යයට අයිති පොඩි ගම්මානයක් පිහිටලා තියෙනවා. ඉතින් විශේෂය කියන්නේ UAE රාජ්‍ය පුරවැසියෙක් තමුන්ට අයිති ඒ කොටසට එන්න නම් මුලින්ම ඕමාන් රාජ්‍යයට ඇවිල්ලා එතනින් UAE රාජ්‍ය කොටසට ඇවිල්ලා ආපහු ඕමාන් රාජ්‍යයට ගිහිල්ලා එතනින් ආපහු UAE රාජ්‍යයට ඇතුල් වෙන්න ඕන. ඉතින් හරිම පුදුමයි, හරිම විශේෂයි නේද? ඒ වගේම හරිම පටලැවිලි සහගතයි. නමුත් ඉතින් ලෝකෙ මේ වගේ දේවල් තියෙනවා. ඉතින් දුබායි ඉඳන් මේ අල් මදා වලට මැප් එකේ හැටියට කිලෝමීටර් 139ක් කියලා තමයි පෙන්නන්නේ. ඉතින් දැන් එකමාරක් වගේ කාලයක් අපිට ගත වුණා මෙතනට එන්න. මම හිතන්නේ දැන් අපි එතනට කිට්ටු වෙලා තියෙන්නේ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. ඔන්න දැන් අපි ඉන්නේ ඕමාන් රාජ්‍යයට අයිති කොටසේ. ඉතින් මෙතනින් ඉස්සරහට තමයි ලස්සනම හරිය තියෙන්නේ. පේන විදියට නම් ගමන මෙතන ඉඳන් ටිකක් අමාරුයි වගේ. මොකද පේනවනේ පාර සෑහෙන අබලන් 4 wheel වාහනයකට ඇරෙන්න සාමාන්‍ය වාහනයකට නම් මං හිතන්නේ මේ පාරේ එන්න පුළුවන් කියලා. මේ පාර බලන් වුණත් මේ ගමන නම් සුපිරි. ඉතින් අද අපේ නඩේ ගුරා අපේ දුෂාන් සහෝදරයා ඉතින් එයා දන්නවා මේ පාරවල් ගැන හොඳට. ඒ හින්දා ඉතින් අපිට කිසි බයක් නැතුව යන්න පුළුවන්.
ඔන්න අපි අපේ ගමනාන්තර ළඟා වුණා. බලන්නකො මේ වතුර වල සීතල. ආව ගමන් මහන්සිය ඔක්කොම නැතුණා මේ වතුරට බැස්සට පස්සේ. හිතන්නවත් පුළුවන් මේ කාන්තාර රටවල මේ වගේ උල්දිය පාරවල් තියෙනවා කියලා. ඒක නම් ඇත්තටම පුදුමයක්. මේ බලන්නකො මේ වතුර. කොහොමද පැහැදිලිව? ඒක පිළිසිදුද බලන්න. මම අපිට මේ බොණ්ඩ වුණත් ගන්න පුළුවන් මේ වතුර. මේ හම්බෙන් වගේ මේ දිවි මකුළුවක් දැක්කේ. මූණන් ටිකක් විස පාටයි මට පේන විදිහට. මම ටිකක් කලබල වෙලා ඉන්නේ. මම හිතන්නේ මූ කෑවොත් නම් සෝරිම තමයි. මේ කාන්තාර පැතිවල විසගෝර සර්පයෝ පුලංගු ඉන්නවා කියලා අහලා තියෙනවා. හැබැයි දැකලා නැහැ. අම්මෝ මෙතනට ආවම මේ රැහියන්ගේ තියෙන සද්දේ පුදුම සද්දයක් තියෙන්නේ. කියන්නේ මේ කන වීර වෙන තරමට සද්දේ. මන් දන්නේ ඒක කොහෙන් එනවද කියලා. මේ අතරම අපේ කට්ටියත් නාන ගමන් හිමීට වැඩසටහන පටන් අරගෙන තියෙන්නේ. ඉතින් දන්නේම නැතුව වෙලාව ගෙවිලා ගිහිල්ලා. අපේ කට්ටියටත් යන්න මතක නැහැ. ඒ තරමටම ලස්සනයි මේ පරිසරය. අර ඈතින් පේන කෙරවලට එන්න තමයි මේ ගඟේ ලස්සනම හරිය තියෙන්නේ. අපිට වාසනාවකට අපිට කාල වේලාවල එකට යන්න ඕනේ නැහැ අද. අනිවාර්යයෙන්ම අපි ආයෙත් දවසක එනවා මෙතනට. මොකද ඒ තරමට බලන්න දේවල් තියෙනවා මෙතන. එහෙනම් කට්ටිය යමු නේද? ඔක්කොම දේවල් ගත්තානේ. හරි මචං එහෙනම් අපි යමු. යල්ලා හබීබි. ඉතින් කවුරුවත් කුණු බිඳක්වත් කිසිම කෙනෙක් අතන මෙතන දාන්නේ නැහැ මෙහි. ඇත්තටම ඉතින් මේ රටවල තියෙන විශේෂ එක තමයි. අපිත් ඉතින් අපි පාවිච්චි කරපු හැමදේම ඩස්බින් එකට දාලා තමයි ආවේ.
ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හමුවෙමු.